කියන්නේ ඩොලර් මිලියන 2.5ක ණය ඩොලර් මිලියන 2.5ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල පියවලා තියෙනවා. හැබැයි මේ මුදල ගිහිල්ලා තියෙන අදාළ ණයකරුට නෙවෙයි කිසියම් පරිගණක හැකර්වරයෙකුට. කාගේල්ස් ෆුඩ් සිටි රන් ගනුදෙනු සමගින් රන් පවුම් 50ක් දිනා ගන්න. කාගේල්ස් ෆුඩ් සිටි LG වායු සමීකරණ රුපියල් 2,19,990 සිට විශ්වසනීය අපහන්ස් වෙතින්. එමතුමා මේ විශේෂ අද දවසේ විශේෂ තොරතුරක් අපිට ලැබිලා තියෙනවා මේ රජයේ මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන්. ඒකට අනුව ශ්‍රී ලංකා රජය 2025 සැප්තැම්බර් මාසයේ අගවන විට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට ණය පියවීමක් ලෙසින් කොටසක් කියන්නේ ඩොලර් මිලියන 2.5ක ණය ඩොලර් මිලියන 2.5ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල පියවලා තියෙනවා. හැබැයි මේ මුදල ගිහිල්ලා තියෙන අදාළ ණයකරුට නෙවෙයි කිසියම් පරිගණක හැකර්වරයෙකුට. එතකොට මේ සම්බන්ධයෙන් දැන් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවකුත් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයන්න. එතකොට මගේ ප්‍රශ්නේ තමයි දැන් මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාර වගේ රටේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක මේ වගේ හැකර්වරයෙකුට සාමාන්‍යයෙන් මුදල් ගෙවනකොට ඒ සම්බන්ධයෙන් හොයලා බලලා ඊමේල් පරීක්ෂා කරලා නිසි ආකාරයෙන් සල්ලි ගෙවන්නේ. මේ වගේ ආයතනයක් මෙහෙම දෙයක් උනේ කොහොමද සහ මේ සම්බන්ධයෙන් දැන් මුදල් යම් පාර්ශවයකට ගෙවන්න මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුණද? ඔබතුමා දන්නවද මේ කාරණාව කියන සම්බන්ධයෙන්? මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඔය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කතානායකතුමාට ඉදිරිපත් කරපු ලිපිය පදනම් කරගෙන වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. දැන්ට මේ ගැන තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය කවුරු පැහැදිලි කිරීමක් කරයි. ඔබතුමා ඒ කාරණේටම ඔව් වෙන්නේ මට මේ වෙලාවේ තොරතුරු නැහැ අතටම. මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය සම්බන්ධ විමර්ශනයක් කරලා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් සහ පරිගණක ක්‍රියාකාරයෙක් තවත් කෙනෙක් වැඩ තානම් කරලා තියෙනවා. ඒක නෙවෙයි මම අහන්නේ මේ ප්‍රශ්නෙටම දැන් මේ මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලලා තියෙනවා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් කරහා මේ සම්බන්ධ විමර්ශනයක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා කතානායකවරයාගෙන්. මම අහන්නේ මේ ඉල්ලීමට මොකක්ද රජයේ ප්‍රතිචාරය කියන්නේ? මේ විලිපි පිළිබඳ කරුණු හොයලා බලලා තමයි කතානායකවරයා තීන්දුව ගන්නෙ. ඒ කතානායකවරයා තමයි ඒකට උත්තර දෙන්නට ඕනේ. පාර්ලිමේන්තුවේ හැටියට ඒ සම්බන්ධ විමර්ශනයක් කරනවද නැද්ද කියන එක. තවමත් තිබෙන්නේ මේ ලිපිය පමණයි මගේ අතේ. මේ පිළිබඳ වැඩි විස්තර මගේ ළඟ නැහැ. හදන සෑම තේ කෝප්පයකම නොවෙනස් කහට රසයක් දෙන ලාවෝ ජීවිතින් රසවත්කම නොවෙනස් වන ලාවෝ ජී අවුරුද්දක් වේවා.